මට ඔයාලට කියන්න තියෙන පුතේ අපිට ඕනේ තරම් මිනිස්සු පුතේ එක එක කතා කියයි. සමාජයේ පුතේ අපිට කතාවක් නොකියනවා නම් අපි මේ සමාජයට සාමාන්‍යයෙන් වැඩක් කරලා නැහැ. ඒක තමයි පුතේ කියන්නේ. සාමාන්‍යයෙන් අපි හොඳ දෙයක් ඇත්තටම මෙහෙමයි. සමහර මිනිස්සු ඉන්නවා නිවැරදි විවේචනයන් කරනවා. ඉතින් මේ නිවැරදි විවේචනයන් අපි අපේ ඇඟට ගන්න ඕනේ පුතේ. නැත්තම් අපි හැදෙන්නේ නැහැ. සමහර මිනිස්සු ඉන්නවා කරන විවේචනයන් තනිකරම ඊර්ෂියාව හරි කුහකකම හරි මොනවා හරි පදනම් කරගෙන. දැන් මට වුණත් කවුරු හරි බැන්නොත් මටත් ඒ වෙලාවේ තරහ යයි. මටත් ඒ වෙලාවේ දුක හිතෙයි. හැබැයි මම නම් චුට්ටක් පුරුදු වෙලා ඉන්නවා පුතේ. තනි වෙච්ච වෙලාවක ඒක ගැන හොඳට හිතන්න. ළඟදී නම් කවුරුත් එහෙම මූණට බැලලා නැහැ. ඉතින් මේ එහෙම හිතන්න උත්සාහ කරනවා. සෝෂල් මීඩියා වල නම් මම දැකලා තියෙනවා සමහර ඉතින් ඔය දන්නේ නැද්ද? ඒක ඉතින් අර තියෙන පුතේ අර සමාජ මේ වශයෙන් තියෙන ඇරියස් එහෙම ගොඩාක් කලාතුරකින් දකින්නේ. ඉතින් අර වගේ මොන හරි සාධනීය දෙයක් තියෙනවා නම් මම කියන්නේ ඔයාගේ ගමන වෙන මිනිස්සෙක්ගේ මේ බැනීමක් නිසා පුතේ වෙනස් කරගන්න යන්න එපා. එහෙම වුණොත් ඔයා යන තැන ඔයාට බයින එක ඔස්සේ ඔයා පස්සට යනවා.